ආයුබෝවන් ඔයාලම එකතු වෙලා ඉන්නේ එසැන තොරතුරු YouTube නාලිකාවෙන් ගෙන අලුත්ම වීඩියෝ එකකට. ඉතින් 2026 ජනවාරි මාසයේ අස්වැසු මුදල් සම්බන්ධයෙන් රජයේ විශේෂ නිවේදනයක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ විශේෂ නිවේදනය ලැබුණු සැනින් තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක හැකිතාක් ෂෙයා කරන්න. ඉතින් අපි යමු රජය මගින් මොකක්ද මේ විශේෂ නිවේදනයක් ලබා දීලා තියෙන්නේ ඒ පිළිබඳව කතා කරන්න යමු වීඩියෝ එකට. මේක බලන ඔයාට රුපියල් 5000ක මුදල් තෑගයක් දිනා ගන්න ඕන නම් කරන්න තියෙන පුංචි දෙයයි මම මෙතනින් රතු පාටින් රවුන්ඩ් කරලා පෙන්වන තැන මුලින්ම ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා හැමෝටම මගේ YouTube channel 4 පෙන්වාවි. එසන තොරතුරු අස්වැසුම හරිම තොරතුරු සහ සැමට මුදල්. ඉතින් මේ YouTube channel 4 ඉස්සරහම ඔයාලට පේනවා subscribe කියලා බටන් 4ක් තියෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන පුංචි දෙයයි මේ subscribe කියන බටන් 4ම ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මාව subscribe කරනවා. ඉතින් මේ විදිහට ඔයාලා මගේ channel 4ම subscribe කරලා තිබ්බොත් එක channel එකකට රුපියල් 5000 ගානේ channel 4ටම රුපියල් 20000ක් දිනා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම මගේ YouTube channel 4ම subscribe කරලා තියාගන්න. ඔයා තාමත් මගේ අස්වැසුම Facebook page එක follow කරලා නැත්නම් දැන්ම follow කරලා තියාගන්න. ඔයාට කරන්න තියෙන්නේ මම මේ රතු පාටින් round කරලා පෙන්නන like button එක උඩ click කරන්න විතරයි. ඉතින් මේ විදිහට ඔයා මාව follow කරලා තිබ්බොත් රුපියල් 5000ක මුදල් තෑගයක් ඔයාටත් දිනා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මාව follow කරලා තියාගන්න. මුලින්ම කියන්න ඕනේ අද 2026 ජනවාරි 18 වෙනි ඉරිදා. ඉතින් රජය මගින් තවමත් අස්වැසුම් මුදල් බැංකුවට තියා සිස්ටම් එකකටවත් දාලා නැහැ. ඉතින් අස්වැසුම් මුදල් බැංකුවට වැටෙන්න තව දවස් කිහිපයක් යයි කියලා තමයි රජය මගින් විශේෂ නිවේදනයක් ලබා දීලා තියෙන්නේ. ඉතින් තොරතුරු යාවත් කාලිනය කිරීමේ ක්‍රියාවලිය සිදු වෙලා ඒවා ඉවර වුණාම තමයි රජය මගින් මේ මුදල් සිස්ටම් එකට මුලින්ම බැර කරනවා කියලා නිවේදනයක් කරලා තියෙන්නේ. සිස්ටම් එකට දාලා සතියක් විතර ගියන් පස්සේ තමයි ඔයාලට මේ මුදල් බැංකුවට ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ගොඩක් කට්ටිය දැන් කලබල වෙලා ඉන්නවා ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් මේ කට්ටියට හම්බෙන්නේ නැති වෙයිද කියලා. ඉතින් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද ජනවාරි මාසේ තමයි මිනිස්සුන්ට වියදම් වැඩිම මාසේ. ඒ නිසා ජනවාරි අස්වැසුම් මුදල් අනිවාර්යෙන් ඔයාලට ලබා දෙනවා කියලා රජය මගින් විශේෂ නිවේදනයක් කරලා තියෙනවා. ඉතින් ඔයාට මේ විශේෂ නිවේදනය රජය මගින් ලබා දෙන්නේ ඔයා තවමත් තොරතුරු යාවත් කාලින කිරීමේ ක්‍රියාවලිය සිදු කරලා නැත්නම්. ඒ කියන්නේ 2025 දෙසැම්බර් මාසයේදී රජය මගින් රටේ ඉන්න සියලුම අස්වැසුම් ලාභීන්ට අති විශේෂ නිවේදනයක් කරා. ඒක තමයි හොයාගන්න පුළුවන් කවුද අස්වැසුම්ලාගේ තොරතුරු යාවත් කාලීන කිරීමේ ඇප්ලිකේෂන් එක හොයාගෙන රජයට බාර දෙන්න කියලා. තොරතුරු යාවත් කාලීන කිරීමේ ප්‍රධාන හේතුවක් තමයි එක පුරවල ඔයාලට බාර දෙන්න කිව්වේ. අයත් මේ වෙද්දී අස්වැසුම ලබාගෙන පුරවල බාර දුන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් දැන්ම වැරදි ක්‍රියාමාර්ගය වළක්ව ගන්න තමයි ජනවාරි මාසයේ ඉවර වුණාම මේ තොරතුරු යාවත් කාලීන කිරීමේ ඇප්ලිකේෂන් සහන කාලය අවසන් කරනවා රජය බාර දෙන්න කිව්වේ. එතකොට දෙසැම්බර් මාසයේදී ඉවර කරපු සහන කාලය තමයි මේ විදිහට ජනවාරි මාසය ඉවර වෙන තෙක් ආයෙ ලබා දීලා තියෙන රජය මගින්. ඒ නිසා අනිවාර්යෙන්ම මේ සහන කාලය ඇතුළත ඒ කියන්නේ ජනවාරි මාසය ඉවර වෙන්න කලින් ඔයාලගේ තොරතුරු යාවත් කාලීන කිරීමේ ඇප්ලිකේෂන් එක පුරවලා අනිවාර්යෙන්ම රජයට බාර දෙන්න. ඉතින් ඒක තමයි මේකේ විශේෂම නිවේදනය. ඒ වගේම තමයි සිස්ටම් එක චෙක් කරගන්න බැරි කවුරු හරි ඉන්නවනම් ඒ කියන්නේ සල්ලි වැටෙනවද කියලා ඔයාලගේ ජනවාරි මුදල් අස්වැසුම් මුදල් වැඩනවද කියලා සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැති කවුරු හරිම ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පල්ලේ ඔයාගේ නම කමෙන්ට් කරගෙන යන්න. මොකද අද දවසෙත් මම ගොඩාක් කට්ටියට සිස්ටම් එක චෙක් කරලා දුන්නා. තව ගොඩාක් කට්ටියක සිස්ටම් චෙක් කරලා දෙන්න තියෙනවා. ඒ නිසා සිස්ටම් එක චෙක් කරගන්න ඕන. ඒ කියන්නේ ඔයාලට සල්ලි වැටුණු ගමන් ඔයාගේ සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැත්නම් අනිවාර්යෙන් පල්ලේ ඔයාගේ නම කමෙන්ට් කරන්න. මම සිස්ටම් චෙක් කරලා දෙන්නම්. ඒ වගේම තමයි තව විශේෂ නිවේදනයක් කරන්න තියෙනවා. දිට්වා සුලිකුණාටු ආපදාවෙන් අවතැන්නු අඩු ආදායම්ලාභී පාසල් ළමුන්ට රුපියල් 25000ක දීමනාවක් ලබා දෙනවා රජයෙන්. ඉතින් ඒක ගත්තේ නැති කවුරු හරිම ඉන්නවා නම් පල්ලෙහෙන් ඔයාගේ නම කමෙන්ට් කරන්න. රුපියල් 25000 මම ගොඩාක් කට්ටියට අරන් දීලා තියෙනවා. ඉතින් කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මම රුපියල් 25000 අරගෙන දුන්නා. ඒ නිසා ඔයාටත් මේ රුපියල් 25000ක දීමනාව ගන්න ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහ ඔයාගේ නම කමෙන්ට් කරන්න. මම රුපියල් 25000ක දීමනාව හැකි ඉක්මනින්ම අරගෙන දෙන්නම්. ඉතින් අද දවසට ඔය වගේ විශේෂ නිවේදන තමයි මං අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ වැදගත් විශේෂ නිවේදන ලැබූ සැනින් මං ඔයාලට අරගෙන ඉන්නම්. ඒ නිසා අනිවාර්යෙන්ම අපේ එසැන තොරතුරු YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.